නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක් තමයි වෙනත් ව්‍යාපාදය කේන්තිය. මැරෙන්න කලින් පුරුදුවෙන් මේ කේන්තිය නවත්තලා මැරෙන්න. තරහ ගන්න එක නවත්තලා මැරෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මම මේකේ තියෙන ඛේද වාචකය කියන්නේ කේන්තියක්. අපිට වැඩිපුරම කේන්තියන් තරහයන් ගෙවල් වල මිනිස්සුත් එක්ක නෙමෙයි. වැඩිපුරම අපි ඇවිස්සෙන්නේ කාත් එක්කද? අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කේන්ති යනවා. වෛර බඳින්න ඉක්මන් වෙන්නේ කාත් එක්කද? සහෝදරයොත් එක්ක. අපි ළඟින් ඉන්න මිනිස්සුත් එක්ක. ඉක්මනට තරහ පිරිමහන්න හදන්නේ කාත් එක්කද? අම්මා තාත්තත් එක්ක. ඇයි? රිප්ලයි නෑනේ වට. අම්මට තාත්තට මොක කිව්වත් ගැටලු තියෙනවද? ඔය ජීවිතේ මේ වෙනකොට තරහ පිරිමහන්න පටන් ගන්න ඉස්සරලා කන්නේ නැතුව ඉඳලා නැද්ද? මේක හරි පහසුවෙන් කරන්න පුළුවන් කට්ටිය කවුද? ගෙදර උදවිය. එහෙම නෙමෙයි. දැන් මේ පින්නතුන්ට පාරවල් දිහා ඉන්නකොට කේන්ති යනවද? ඒක ලෙඩා. ගෙදර ඉද්දිද කේන්ති යන්නේ කඩවල් දිහා ඉන්නකොටද කේන්ති යන්නේ? ගෙදර ඉන්නකොට. පාලනය වෙන්න ඕන තැන කොහෙද? ගෙදර. එකටම හිතන්න. හෙට ඉඳන් කව කිසිම හේතුවක් මත අම්මා තාත්තා එක්ක මනාපකම් තියාගන්න එපා. අපිට මතක නෑ පින්නතුනි, අවුරුදු 20න් එහා එච්චර මතක නෑ. 10න් එහා මතකද? අවුරුදු 5න් එහා මතකද? මිනිස්සුන්ට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සේ විතරයි. එහෙම නෙමෙයිද? මං ගියා ඔය ළමා වාට්ටුවකට කුරුණෑගල. අම්මා පොඩි එකා එක්ක ළඟ ඉන්නවට තාත්තාවට පස්සේ අම්මා ගියා රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. මට එදා තමයි ඇත්තටම තාත්තගේ අගේ තේරුනේ. තාත්තලා කවුද කියලා තේරුනේ. ඇත්තන්ටත් එහෙම ගානක් නෑ මේ කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීප. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදින්නේ? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ?
කට තියලා අදිනවනේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇත්තනේ. අපේ හොම කරලා නැද්ද? කියමු කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාරද? අපේ තාත්තා හොම කරලා තියෙනවා. කට පුරවලා අරගෙන විත්‍යක්වත් නැතුව වෙන්නත් කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් බෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ. මේ හේතු මට දුන්නේ අක්කට දුන්න මට දුන්නේ අයියට දුන්න අරුන්ට තමයි කෙරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතක එවුවානේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මහලු මඩම් වල බණ කියන්නේ නැහැ. කවදාවත් මේ මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිත්තන්ට එපා.